සුබ දවසක් සියලු දෙනාට. බයික් එක දාප්ත වෙනවනේ. අවුරුද්දක් විතර එක තැන තිබ්බේ. කාබ් එක එහෙම ගලවලා තිබ්බේ මේ පිස්ටන් එහෙම. දැන් කාබ් එක ඔක්කොම හයි කරලා තියෙන්නේ. නමුත් එතන මේ ෆෝල්ට් එක පොඩි ප්ලේ එකක් තියෙන එක වුණක් නෑ. නමුත් ස්ටාර්ට් වෙන්නේ නෑ බයික් එක කොච්චර ගැහුවත්. ස්ටාර්ට් වෙන්නේ නෑ. කාබ් එකෙන් තෙල් දෙනවා. කොහොමද යාළුවනේ, සුබ දවසක්. බයික් එක ගොඩක් කල් දවස් එක තැන තිබ්බේ. පේනවනේ මකුල් දැල් බැරිලා කොහොම වෙලා මේක රොකර් රාම් එක ගෙවිලා නිසා එක තැන කරලා තිබ්බේ. අවුරුද්දකට වැඩි මාස දෙකක්, අවුරුද්දේ මාස දෙකක් වගේ. ඉතින් වැඩි පැදුන්නේ නෑ බයික් එක. ඉතින් තාත්තේ මේක ඉතින් මම කාබ් එක ගලවලා තිබ්බේ. කාබ් එක ගලවලාදී මෙතන රෙදි කැල්ලක් කොබලා මැනිපෝල් කටර රෙදි කැල්ලක් ගහලා තිබ්බේ. මොකද රොඩු යන්න පුළුවන්, සත්තු යන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔයගොල්ලොත් එක දැන් වල බයික් එක තියෙනවා නම් ගොඩ දවසක් තියන්න එපා. ටික ටික හරි ස්ටාර්ට් කර තියන්න. අපිට ඉතින් මොකක් කර ගන්න පුළුවන් ඉතින් එහෙම තිබ්බේ. ඉතින් දැන් හදිස්සියේ සබ්බන්න යන්න වඩු ස්ටාර්ට් කරන්න දුව හරි ගියේම නෑ. ඒ කියන්නේ රොකර් රාම් එක දාලා රෑ හදිස්සිය හයි කරේ. ඉතින් කාබ් එක හයි කරලා කාබ් එක සර්විස් කරලා හයි කරා. නමුත් හරි ගියේම නෑ. තල්ලු කරා, ස්ටාර්ට් කරා, කික් ගැව්වා, මුකුත් තුන්නේ නෑ. අද මම පොඩි වැඩක් කරා. මේ මෙතන මැනිපෝල් කටින් පන්නලා ඒකට පෙට්‍රල් ටිකක් දදා කික් එක ගැව්වා. වැඩි හරි ගියා, සාර්ථකයි. ඉතින් ඔයගොල්ලොත් එහෙම තැන්නලා බයික් එකක් තියෙනවා මුලින් බලන්න කරන්ට් එක එනවද නැද්ද කියලා. ඔයාලට ප්ලග් එක මෙතනින් පන්නලා බලන්න පුළුවන් නේ කරන්ට් එක එනවද කියලා. මේකට ස්පාර්ක් වෙනවා නම් මෙතන මේ ගලවලා ෂෝට් කරලා බලන්න ස්පාර්ක් වෙනවා නම් කරන්ට් එක එනවා. ඉතින් කරන්ට් එක ඉෂුව එකක් තිබ්බේ නෑ. ඇත්තටම පිස්ටන් එක නිකන් ලොක් වෙලා වගේ තිබ්බේ. ඉතින් මෙතනින් මම මොකද කරේ, මෙයාගේ බට කෑල්ලක් ගහලා මේ බැටරි වතුර බෝතලයකට පෙට්‍රල් ටිකක් මෙතනින් චුට්ට දදා කික් එක ගැව්වා. ටික වෙලාවක් දෙතුන් පාරක් ගහද්දි ස්ටාර්ට් වුණා. ඉතින් අර අනවශ්‍ය විදියට පෙට්‍රල් ගොඩක් යවලා තමයි අපි බයික් එක ස්ටාර්ට් කරගත්තේ. දැන් ඊට පස්සේ කාබ් එක දාලා හයි කරා. කිසි කතන්දරයක් නැහැ. බඩු ස්ටාර්ට් බලමු. මේ වගේ දෙයක් ඉතින් ඔයගොල්ලෝ බයික් එකක් ගොඩක් දවස් එක තැන වෙලා තිබ්බොත් මේ වගේ දේවල් කරලා බලන්න. සමහර විට හරියන්න පුළුවන්. සමහර විට නේ හරියනවා. කරන්ට් එකක් එනවා නම් ඊළඟ ඉෂුව එක තියෙන්නේ පෙට්‍රල් වල. ඉතින් කාබ් එක හෝ පිස්ටන් වල වෑල් වල මොකක් හරි ඉෂුව එකක් තමයි. ඉතින් මේ පොඩි දේ කරලා බලන්න. ඔයගොල්ලන්ට ගෙදරදී ස්ටාර්ට් වෙන්නේ නැති බයික් එකක් ස්ටාර්ට් කරගන්න හැකියාව තියෙනවා. ඇස්ලේට් එක පයින්නවා. ඊට පස්සේ සර්විස් පස්සේ ආයි කරගමු. අපි ස්ටාර්ට් එකක් ගහලා බලමු. පෙට්‍රල් ටිකක් දාලා ස්ටාර්ට් කරන්න. වටයක් දෙයක් අරගුණා නම් ඇති ස්ටාර්ට් වෙනවා. මම මේක කලින් කරා. රේස් වෙන්නේ නැහැ. ඉතින් පෙට්‍රල් පොඩ්ඩ දාලා ස්ටාර්ට් කරන්න එන්න. පුළුවන් නම් මෙතනින් එක්කෙනෙක්ට චුට්ට ප්‍රෙස් කර පොඩ්ඩක් ප්‍රෙස් කර ස්ටාර්ට්. ඉතින් එහෙම වටයක් දෙයක් දදා මේව කරන්න. අපි කාබ් එක හයි කරලා ඔක්කොම තියෙන ස්ටාර්ට් එකක් ගහලා බලමු. ස්ටාර්ට් වෙනවා.
තමයි බඩු ස්ටාර්ට් නම් සෑහෙන දවසකින් ස්ටාර්ට් කරේ. ඉතින් හොදලා කරලා වටයක් ගිහිල්ලා බලමු. කියලා දැක්කේ එන්ජින් එකෙන් මකුල් දෙක ස්ටාර්ට් කරලා වටයක් ගිහිල්ලා බලමු. සර්විස් එකක් දාලා හොදලා කරලා. ඉතින් ඔයගොල්ලන්ටත් මම කියන්න තියෙන්නේ මේ පොඩි දේවල් ගෙදරදීත් කරලා බලන්න. ඔය බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැත්තම් ඔයාලට මගේ දේවල් කරගන්න පුළුවන් වෙයි. මගේ වීඩියෝස් බලන්න ඔයාලට ගෙදරදී කරගන්න පුළුවන් පොඩි දේවල් දාලා තියෙන ගොඩක්. ඉතින් බයික් පදින ඔයගොල්ලන්ට ගොඩක් වටිනා වීඩියෝස් දාලා තියෙනවා. යෝගී වේ දෙදායි බයිසිකල් පදින අයට ඉතින් ගෙදරදී ගාරේජ් ගන්න රස්තියක් දෙන්න අවශ්‍ය නැහැ. පොඩි කේස් තියෙනවා මට මෙසේජ් එකක් දාන්න. ඔයගොල්ලන් හැම වෙලාවෙම රිප්ලයි එකක් දෙන්න. ඔයගොල්ලන්ට සපෝට් එකක් දෙන්න. සුබ දවසක් හැමෝටම.